Welcome back to the kalabale.lk YouTube channel. අපි අද කතා කරන්නේ මේ ඔන්ලයින් බිස්නස් කරන අය ගැන එයාලට පහසුවක් වෙන ටූල් එකක් ගැන අපි chatgpt.com මේ වෙබ්සයිට් එක අපි හැමෝම දන්න දෙයක්. හැබැයි මේ වෙබ්සයිට් එකෙන් අපි ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන එක හුඟක් අයට අවබෝධයක් නැහැ. අන්න ඒ සම්බන්ධ අවබෝධයක් ලබා දීම සඳහා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම කරන්න යන්නේ දැන් හුඟක් මම දැකලා තියෙනවා Facebook එකේ Facebook post එහෙම තියෙනවා. තමන් අපි හිතමු මෙහෙම ඔයා ඔන්ලයින් ඩිලිවර් කරනවා ගෙදර හදන කෑම. එහෙම නැත්නම් ඔයා ඇඳුම් වර්ග එහෙම සාරි එහෙම අරගෙන බිස්නස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට Facebook එකෙන් අපේ අයිටම් විකුණා ගැනීමේ හැකියාව තියෙනවානේ. ඒකට අපි ක්ලයන්ට්ව එහෙම නැත්නම් අපේ ඇඳුම් ටික ගන්න කෙනා එහෙම නැත්නම් අපේ කෑම වේල මිලදී ගන්න කෙනාව දැනුවත් කරන්න අපි හදන Facebook post එක පැහැදිලිව හදන්න ඕනේ. හරිද? අන්න ඒකට පහසුවක් වෙන දෙයක් තමයි අපි අද කතා කරන්නේ. ඒකට මම දැන් මේ ඉන්නේ chatgpt.com කියන වෙබ්සයිට් එකේ. හරිද? මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට කරන්න අවශ්‍ය දෙයක් තමයි අපිට රෙජිස්ටර් වෙන්න ඕනේ. දැන් ඔයා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනවා නම් මොබයිල් ෆෝන් එකට chatgpt එකට යන්න පුළුවන්. හරි? මේ මොබයිල් ෆෝන් එකෙන් ගිහිල්ලා chatgpt.com කියලා ගහලා ගිහිල්ලා එතකොට මෙන්න මේ ලෑන්ඩින් පේජ් එක නේ. එහෙම නැත්නම් මෙන්න මේ හෝම් පේජ් එකට තමයි එන්නේ. හරිද? අපි මේකේ account එකක් නැහැ කියලා හිතාගෙන අපි account එකක් හදන විදිහ මම කියලා දෙන්න. මෙන්න මෙතන තියෙනවා දකුණු පැත්තේ උඩම sign up කියලා. මෙන්න මේ sign up එක ක්ලික් කරන්න. මේකට අපි රෙජිස්ටර් වෙද්දී අපිට ඊමේල් ඇඩ්‍රස් එකක් අවශ්‍යයි. මම ඒ ඊමේල් ඇඩ්‍රස් එක හදාගන්න මෙන්න මේකේ temp-mail.org. හරිද? මේ වෙබ්සයිට් එකට මොබයිල් ෆෝන් එකකට යන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම තමයි අපිට අපේ පර්සනල් ඊමේල් එක දෙන්න අවශ්‍ය නැහැ. මම මේ ලේසි නිසා මෙහෙම දෙයක් කරන්නේ. අපිට මේ ඊමේල් ඇඩ්‍රස් එකක් මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. මේ ඊමේල් ඇඩ්‍රස් එක time to time අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මේක ෆික්ස් පර්මනන්ට් ඊමේල් ඇඩ්‍රස් එකක් නෙවෙයි මේක ටෙම්පරරි ඊමේල් ඇඩ්‍රස් එකක්. හරිද? මේ ඊමේල් ඇඩ්‍රස් එක මම මෙන්න මෙතනින් කොපියක් ගන්නවා. අරගෙන ඊට පස්සේ මම ආයේ chatgpt.com එකට ගිහිල්ලා මෙන්න මෙතන දැන් create an account කියන එකේ ඉන්නේ. මම මෙතන ඊමේල් ඇඩ්‍රස් එක දානවා. ඊමේල් ඇඩ්‍රස් එක දාලා මම continue කරනවා. ඊට පස්සේ දැන් password එකක් දෙන්න අවශ්‍යයි. මම මෙන්න මේ ටිකම කොපියක් අරගෙන password එකට දාගන්නවා. password එක length එක 12ක් කියලා කියනවා. අපි මේකට තව numbers ටිකක් add කරගමු මෙහෙම. හරි. ඊට පස්සේ continue කරා. password එකේ personal information තියෙන්න බෑ කියලා කියන්නේ මේ කියන්නේ password must not contain personal information. හරි. අපි මෙහෙම කරමු මේ email address එකේ තියෙන ටිකම දාපු නිසා තමයි එහෙම ගැටලුවක් එන්නේ. මම මෙතන මේ විදිහට random password එකක් මොකක් හරි දාගන්නම්. මෙන්න මේ විදිහට. හරි. මම මේ විදිහට random password එකක් දාගන්නම්. ඊට පස්සේ මේ password එක save කරලා තියාගන්න ආය login වෙද්දී අවශ්‍ය වෙනවා. හරි. දැන් අපි රෙජිස්ටර් වුණා. දැන් මේ කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා මේ ඊමේල් එකට. අපිට ඊමේල් එකේ ඉන්බොක්ස් එක බලා ගන්න පුළුවන්. අපි tempmail.org එකට ගියපුවාම මේ තියෙන අපිට ආපු ඊමේල් එක. මම මේකට ගියා. මෙතන කෝඩ් එකක් ඇවිල්ලා ඇති මේ තියෙන්නේ. මෙන්න මේකේ මම කොපියක් ගන්නම්. ඊට පස්සේ මම මේකට දාගන්නම් කෝඩ් එක. ඊට පස්සේ කන්ටිනියු කරනවා. හරි. දැන් අහනවා තව පොඩි විස්තර ටිකක්. මම ඒ ටිකත් ටයිප් කරගන්නම් මෙහෙම. අපි ඔයා account එකක් හදද්දී personal දේවල් දැම්මම කමක් නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි register process එකේ යන්නේ. ChatGPT එකට හරි. දැන් අපි register වෙලා ඉන්නේ. තව විස්තර වගේක් අහනවා. අපි මොකක් හරි select කරමු මේ වගේ. ඉස්සලම රෙජිස්ටර් වෙන කෙනෙකුට මේ වගේ දේවල් එනවා. මෙන්න මෙතන මම මේක ස්කිප් කරන්නම්. මෙන්න මේ right side එකේ skip tour කියලා තියෙනවා. මම ඒක skip කරා. ඊට පස්සේ මම continue කරන්න. හරි. මේ ඉන්නේ දැන් ChatGPT එකේ අපි log වෙලා ඉන්නේ මේ මගේ account එක. හරිද? මේ තියෙන්නේ. හරි.
දැන් අපි මම එක්සාම්පල් එකක් විදිහට ගන්නම් අර බිස්නස් එකක් හෝම් මේඩ් ෆුඩ්ස් හදන බිස්නස් එකකට Facebook පෝස්ට් එක හදන විදිය මම කියලා දෙන්නම්. හරිද? හරි. ඒකට දැන් මේ මෙතන ask anything කියන තැන අපි ටයිප් කරගන්න ඕනේ prompt එක. prompt එක කියන්නේ අපි ChatGPT එකෙන් අහන්න ඕනේ අපිට Facebook පෝස්ට් එකක් හදාගන්න ඕනේ මෙන්න මේ දේවල් දාලා කියලා. හරිද? ඒකට දැන් අපි දැන් හුඟක් අයට සමහර වෙලාවට අපි හිතමුකෝ මෙහෙම සමහර අයට ඉංග්‍රීසි අමාරු නම් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි Google Translate එක අරගෙන මේ අපිට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් අපේ සිංහල වචන එක ඉංග්‍රීසි වලට. හරිද? මම ඒකත් කියන්නම් මේ ගාම්ම. හරි. ඔයාලා යන්න මෙන්න මේකට මේ translate.google.com translate.google.com මේකට ගිහිල්ලා මෙන්න මෙතන අපි ලැන්ග්වේජ් එක අපි සිලෙක්ට් කරගමු මෙතනින් සිංහල කියන එක. හරිද? සිංහල කියන එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මෙතන ඉංග්‍රීසි වලට තමයි කන්වර්ට් කරගන්න ඕනේ. හරිද? දැන් අපිට මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. මෙන්න මෙතන මේ translate by voice කියන එක ක්ලික් කරලා අපිට අවශ්‍ය දේ කියන්න පුළුවන්. හරිද? මම මෙන්න මෙහෙම මම සාම්පල් එකක් පෙන්නන්නම්. මම මේක ක්ලික් කරා. allow this time කරනවා. මට Facebook post එකක් හදාගන්න විස්තර ලබා දෙන්න. මෙන්න මේ විදිහට මේ මම කියන එක සිංහලෙන් ටයිප් වෙනවා. ඒක ට්‍රාන්ස්ලේට් වෙනවා ඉංග්‍රීසි වල. මේ තියෙන්නේ I need to make a Facebook post යන්නේ වගේ. හරිද? ඔයාලට අවශ්‍ය දේ මේ සිංහලෙන් මේකට කියලා එහෙම නැත්නම් ටයිප් කරලා හරි ඔයාලට ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න පුළුවන්. හරිද? එහෙම කරගෙන ඊළඟට අපි කරමු අපේ prompt එක හදාගන්න එක. හරි? හරි. මං මෙන්න මේක තමයි ටයිප් කරගත්තේ මේ Facebook post එක හදාගන්න create a Facebook post for a homemade rice and curry delivery business in Colombo. ඒ වගේම mention delivery time එක, price එක, taste එක, encourage customer to DM me අන්න ඒ වගේ දේවල් මම දාලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයා හදාගන්න. එතකොට අපිට මේ in detail Facebook post එකට අදාළ විස්තරයක් අපිට දෙනවා. හරිද? මම මෙන්න මේ විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන බටන් එක ප්‍රෙස් කරනවා. right. මේ තියෙන්නේ delicious homemade rice and curry delivered to your doorstep in Colombo කියලා මෙන්න මේ විදිහට විස්තර ටික දානවා. ඒ වගේම මේ delivery time එක lunch 11:30 1:30 dinner 6:30 8:30 මෙන්න මේ වගේ දාලා තියෙනවා. හරිද? price starting at 550. හරි. ඒ වගේම දාලා තියෙනවා why choose us කියලා මෙන්න මේ විදිහට විස්තර ගොඩක් දාලා තියෙනවා. හරි. service Colombo and nearby areas. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ Facebook post එකට දාලා මේ description එක මේ විදිහට හදාන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මේක අපි සිංහලෙන් අවශ්‍යයි කියලා. හරිද? අපි සිංහලෙන් අවශ්‍යයි නම් අපිට මෙතන දාන්න පුළුවන් මෙන්න මෙහෙම. give me this in Sinhala and English. අපි දෙකෙන්ම ගමුකෝ මොන විදියට. හරි මේ තියෙන්නේ සිංහල version එක. ඉංග්‍රීසි එකක් ආයෙත් මෙයා දීලා තියෙනවා. මෙන්න සිංහල version එක. හරිද? ගෙදර හැදූ rice and curry දැන්ම කොළඹට ගේන්න. මෙන්න මේ විදිහට හරිම ඇට්‍රැක්ටිව් විදිහට post එක හදලා දෙනවා අපිට. හරිද? හරි. දැන් මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඕන විදිහට ඊට පස්සේ අපිට ඕන විදිහට post එකට දාගෙන Facebook post එකට දාගෙන change කරගන්න පුළුවන්. හරිද? වෙන මෙතන තියෙනවා copy කියලා. මෙන්න මේ copy කියන එක press කරපුවාම අපිට මෙන්න මේ content එක copy කරගන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙම click කරලා copy කරගන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතනින් copy එකක් ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කරන්න යන්නේ දැන් මේ Facebook post එකට අපිට අවශ්‍යයි මේ image එක. හරිද? අපි image එකත් හදාගමු AI tool එකක් භාවිත කරලා. ඒක ඇවිල්ලා මම කියන්නේ මෙන්න මේක canva.com කියන එක. හරිද? canva.com. හරි. මෙන්න මේ canva එකෙන් අපිට පුළුවන් හුඟක් දේවල් ඩිසයින් කරගැනීමේ හැකියාව තියෙනවා. Facebook post, thumbnails අනේ වගේ හුඟක් දේවල් අපිට ජෙනරේට් කරගැනීමේ හැකියාව තියෙනවා Canva එකෙන්. හරිද?
මේ ටූල් එක අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. අපිට පේ කරන්න අවශ්‍ය නැහැ. ප්‍රීමියම් ෆීචර්ස් ගන්නවා නම් අපිට පේ කරන්න අවශ්‍යයි. හරිද? දැන් මම මේ ඉන්නේ canva.com එකේ. මේකෙත් මම මෙතන යනවා sign up කියන එකට. sign up එකට ගිහිල්ලා continue with email කියන එකට ගිහිල්ලා අපි දාමු අර ඊමේල් එක ආයෙත්. අපි ගත්ත ඊමේල් එක මේ තියෙන්නේ. මෙතනින් මම ඊමේල් එක කොපියක් කරගෙන මේකට දාලා continue කරනවා. හරි. රයිට්. ඊට පස්සේ මම continue කරනවා නම මෙයාට උගන්වනවා මෙතෙන්න. හරි. අර ඉස්සෙල්ලා වගේම කෝඩ් එකක් ඇවිල්ලා ඇති. අපි ගිහිල්ලා බලමු. මේකට ගිහිල්ලා කෝඩ් එක මොකක්ද කියලා. මේ ඉන්බොක්ස් එක ඊමේල් ඉන්බොක්ස් එක ටෙම්පරරි හුඟක් දවස් තියෙන්නේ නැහැ. අපි වෙබ් බ්‍රවුසර් එක ක්ලෝස් කරපු ගමන් මේක අලුත් එකකට රිෆ්‍රෙෂ් වෙනවා. හරි. මේ තියෙන්නේ ඇවිල්ලා. මේකේ මෙතන තියෙනවා මෙන්න මේක කෝඩ් එක මම කොපියක් ගන්නවා. මේකට පේස්ට් කරනවා. alright. බලන්න temporary email can't be used on Canva. හරි. Canva වල temporary emails use කරන්න දෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි කරමු මෙහෙම දෙයක්. මම මගේ personal email එකට මම log වෙන්නම්. හරි. මම දැන් මේ log වෙලා ඉන්නේ මගේ personal email එකෙන්. personal email එකෙන් Canva එකට මම දැන් log වෙලා ඉන්නේ. මේ Canva එකේ හුඟක් තියෙනවා මේ templates ගොඩක් තියෙනවා. මේ template එකක් අරගෙන අපිට edit කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? මම meetup ඊළඟ වීඩියෝස් වලදී මම Canva එකෙන් අපි කොහොමද Facebook එකට post එකක් AI වලින් නැතුව හදාගන්න විදිහත් මම කියලා දෙන්න. හුඟක් business කරන අයට මේක හුඟක් වැදගත් වෙයි. online business කරන අයට තමන්ටම කියලා Facebook post එකක්, image එකක්, logo එකක් එහෙම හදාගන්න පුළුවන්. හරිද? හරි. දැන් මේ Canva එකට log වෙච්ච ගමන් මෙන්න මෙතන තියෙනවා Canva AI කියලා. Canva AI කියලා. එතකොට AI වලින් තමයි අපි අර මේ Facebook post එකට generate කරගන්න යන image එක. හරිද? ඉස්සෙල්ලා වගේම මම prompt එකක් මම මෙතන type කරගන්නම්. හරි. මේ තියෙන්නේ. මම මේ විදිහට prompt එකක් type කරගන්නම් ඉස්සෙල්ලා වගේම. මෙන්න මේ prompt එකේ අපි හිතමුකෝ අපේ business name එකක් තියෙනවා කියලා. business name එකත් දාගන්න පුළුවන් මෙතනම. my business name is table foods කියලා අපි දාගමු. හරි. මම මේ කියලා තියෙන්නේ මේ top down photo එකක් ඕනේ plate එකක් විදිහට ශ්‍රී ලංකාවේ curry and rice and curry plate එකක් විදිහට chicken vegetable and sambal. ඒ විදිහට මට මේ image එකක් generate කරගන්න කියලා තමයි මම මේකෙන් කියන්නේ. හරිද? මේ විදිහට ඔයාලා prompt එක type කරගන්න. type කරලා මෙන්න මෙතන තියෙනවා button එකක් submit. හරි. මේ පල්ලෙහෙන් image එක generate වෙනවා මෙතන. බලමු අපිට කොයි විදිහේ result එකක් දෙන්නේ කියලා. right. මේ බලන්න. දැන් අර මම දාගත්ත නමත් මෙතන පෙන්නනවා. මේ මම එකක් open කරන්නම්. මේ table foods කියලා දාලා තියෙනවා. හරිද? අපේ business එකේ නමත් මෙතන වැටලා තියෙනවා. හරි. අපි තව එකක් බලමු මේක. හරි. මේක නම් නම මෙතන ඇඩ් වෙලා නැහැ. මේකෙත් නම ඇඩ් වෙලා තියෙනවා මෙතන table foods කියලා. මෙතන මේ අනික් එක. හරි මේකෙත් නම තියෙනවා මෙතන මේ table foods කියලා. හරි. alright. මේ තියෙන්නේ. තව ෆොටෝස් ටිකක් තියෙනවා. මේ තියෙන්නේ. logo එකකුත් create කළාම තියෙනවා. මේ table foods. හරිද? දැන් මේක අපිට download කරගන්න පුළුවන් මෙතනින්. හරි. ඔන්න ඔය විදිහට අපිට හරිම ලේසියෙන් Facebook post එකක් හදාගන්න පුළුවන්. description එක අපි හදාගන්නවා ChatGPT එකෙන්. ඒ වගේම අපේ Facebook post එකට දාලා image එක අපි හදාගන්නවා Canva එකෙන්. හරි? ගොඩක් ලේසියෙන් අපිට මේක කරගන්න පුළුවන්. මම ඊළඟට එන ඉදිරියේදී වීඩියෝස් වලදී මම තවත් in-depth details එකක් මොනවා in-depth review එකක් කරන්නම්, in-depth information එකක් දෙන්නම්. අපි කොහොමද මේ Canva එක පාවිච්චි කරලා logo එකක් ඒ වගේ දේවල් හදාගන්නේ කියලා. හරිද? හරි. එහෙනම් thank you for watching. This is kalawale.lk. like කරන්න, share කරන්න, comment එකක් දාන්න.